Hello everyone. අද පාඩම පටන් ගන්න කලින් මම ඔයාලට ප්‍රශ්නයක් දෙනවා. මම ඔයාලට ඒක වචන පොදු නාම පද දෙකක් දෙනවා. ඔයා බලන්න මේ නාම පද දෙක ඉස්සරහට එන්නේ the and කියලා. මෙන්න නාම පද දෙක. පළවෙනි එක තමයි university. දෙවෙනි එක our. ඔයා බලන්න a university ද and university ද our ද and our ද නිකන් ගැටලු සහගතයි වගේද පැටලෙනවා වගේද උත්තරේ සැකයි වගේද එහෙනම් අද වීඩියෝ එක ඔයාටම තමයි අද මම මේ වීඩියෝ එක අවසන් වෙනකොට ඔයාට ආයෙ කිසිම ගැටලුවකින් තොරව and භාවිතා කරන්න හැටි කියලා දෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ එක විනාඩියක්වත් ස්කිප් කරන්න නැතුව රැඳිලා ඉන්න එක. Okay children, let's start our lesson. ඉතින් දරුවනේ මේ වචන දෙකට උත්තරේ මොකක්ද කියලා අපි පාඩම අවසානයේදී කතා කරමු. හරි දරුවනේ. අපි පටන් ගමු අපේ පාඩම. එතකොට අපේ මාතෘකාව තමයි and භාවිතය. and භාවිතය. එතකොට දරුවනේ මේ and වල තේරුම තමයි අල්කයන්. මොකක්ද තේරුම? අල්කයන්. මේ දෙන්නගේම තේරුම තමයි අල්කයන්. දැන් බලමු අපි එක්සැම්පල් එක. දැන් බලන්න මේ වචනේ මොකක්ද කියලා book book කියන්නේ තේරුම තමයි මොකක්ද පොත පොත දැන් මම ඔයාලට කියනවා පොතක් කියලා කියන්නේ කියලා පොතක් කියලා කියනකොට අපි මොකද කරන්නේ ඉස්සරහට දානවා එහෙනම් මේ book කියන්නේ ඉස්සරහට දැන් මම මේක අපි කියනවා book කියලා book කියවම මේකේ තේරුම තමයි පොතක් දැන් බලන්න ඔයගොල්ලෝ මේ දැම්මට පස්සේ සිංහල වචනේ අර්ථයන්ක් තියෙනවා පොතක් තියෙනවා එතකොට වල තේරුම තමයි අල්කයන් තව එක්සැම්පල් එකක් බලමු egg කියන්නේ මොකද බිත්තරය නේද egg කියන්නේ බිත්තරය අපි දැන් මේකට කිව්ව බිත්තරයක් කියලා. අන්න එතකොට මොකද කරන්නේ අපි? ඉස්සරහට and දානවා. ඒ කියන්නේ ඉස්සරහට and දැම්මම තේරුම තමයි බිත්තරය. එතකොට ඔයගලන්ට පැහැදිලි නේද? and දැම්මම අවසානයේ තියෙන මොකද්ද? අල්කයන්. එහෙනම් මේ වල and වල තේරුම තමයි අල්කයන්. ඉතින් අපිට තියෙන ගැටලුව තමයි කිසියම් එක වචන නාමපදයක් දැක්කම පස්සේ අපිට and දාන එක පාට තීරණය කරගැනීමේ ගැටලුව නේද? අපි හැම එකටම and දාන්නේ නැහැ. දැන් අපි නමක් කියනකොට and දාන්නේ නැහැ. එහෙම දෙමොත් වැරදි. සමහර අය කියනවා I am සමන්, I am කමලා. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? වැරදි. එතකොට අපි කවදාවත් මේ විශේෂ නාමපදය සංඥා නාමවත් එක්ක and දාන්නේ නැහැ. අපි දාන්නේ හැමතිස්සෙම ඒක වචන පොදු නාමපදයක් ඉදිරියෙම විතරයි. ඉතින් දරුවනි ඔයගොල්ලන්ගෙන් මම අහුවොත් and දාන කී නීතිය මොකක්ද කියලා? 3 ශ්‍රේණියේ 4 ශ්‍රේණියේ 5 ශ්‍රේණියේ අපේ පොඩි දරුවෙක්ගෙන් අහුවොත් කියයි ඒක වචන නාමපදයේ ඉස්සරහා ස්වර අකුරක් තියෙනවා නම් and දානවා කියලා. ව්‍යංජන අකුරක් තියෙනවා නම් දානවා කියලා. It's okay. ඒගොල්ලෝ පොඩිනේ පොඩි හින්දා ඒගොල්ලන්ගේ ඔළුවට ගිහිලා තියෙන්නේ ස්වර අකුරක් තිබුණොත් and දානවා ව්‍යංජන අකුරක් තිබුණොත් දානවා කියලා. හැබැයි 6 දරුවෙක්ගෙන් අහුවොත් ඔය උත්තරේ බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඕක සාමාන්‍ය පොඩි ඇත්තක් තියෙනවා. නමුත් හැම නාමපදයක් ඉදිරියෙම and දානක ඔය නීතිය මත තීරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්වර අකුරක් තිබුණොත් අපි and දානවා. ව්‍යංජන අකුරක් තිබුණොත් දානවා. ඒක හැම නාමපදයකම පොදු නැහැ. එහෙනම් අපි බලමු මොකක්ද මේ and දාන නීතිය කියලා. දැන් අපි බලන්න මේ book කියනකොට මෙතන ව්‍යංජන අකුරක් තියෙනවා. ඉතින් පොඩි ළමයි කියන්නේ මේ B කියන එක ව්‍යංජන අකුරක් ඉඳලා මෙතනට දානවා කියලා. දැන් ඒ කියනකොට මෙතන E තියෙනවනේ. E කියන්නේ ස්වර අක්ෂරයක්නේ. ඒකේ ඉඳන් and දානවා කියලා කියනවා.
ඉතින් ඒගොල්ලන්ගේ වයසේදී ඒක ඇති. ඒගොල්ලන්ට දෙන මේ වචනත් එක්ක ඒගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා මේක දාන්න පොඩ්ඩක් හදාගන්න. හැබැයි හැම නාම පදයක් එක්ක මේක තීරණය වෙන්නේ නැහැ. අපි මේක තීරණය කරන්නේ ස්වර අකුරක්ද ව්‍යංජන අකුරක්ද කියලා බලන්න නෙමෙයි. ඒකේ සවුන්ඩ් එක බලන්න. ඔන්න මතක තියාගන්න ටර්නින් පොයින්ට් එක තමයි අපි බලන්නේ මේ ඒකවචන නාම පදයේ ඉදිරියේ ඉස්සරහ ප්‍රොනවුන්ස් වෙන්නේ උච්චාරණය වෙන්නේ ස්වර ශබ්දයක්ද ව්‍යංජන ශබ්දයක්ද කියලා. දැන් බලන්න බුක් කියනකොට බුක් කියනකොට මෙතන තියෙන උච්චාරණය තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ බූ කියලා. බූ කියලා. මෙතන ඒ කියනකොට ඒ කියලා. සවුන්ඩ් එක තමයි ඒ සවුන්ඩ් එක. එතකොට ඕගොල්ලන් දැනගෙන ඉන්නවා මොනවද ස්වර ශබ්ද සහ ව්‍යංජන ශබ්ද කියන්නේ මොනවද කියලා. ඉතින් ඕගොල්ලන්ට ඒක වල හරි අවබෝධයක් නැත්නම් මේ නාටිකාවේ vowel sounds and consonant sounds වලට වෙනම පාඩම් එකක් ඉස්සරලා තියෙනවා. මම ඒකේ වීඩියෝ මේ link එක description එකේ දාන්නම්. ඕගොල්ලන් මේ පාඩම් දෙකක් බලලා මොනවද vowel sounds කියන්නේ මොනවද consonant sounds කියන්නේ කියලා හරි අවබෝධයක් ගන්න. නැත්නම් ටිකක් ගැටලු සහගත තත්ත්වයක් වෙනවා. නමුත් මම මේ පාඩමේ අද දෙන්නේ ගන්න පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි කියලා දෙන්නේ. එතකොට ඉංග්‍රීසි භාෂාවේ ස්වර ශබ්ද 12ක් තියෙනවා. ස්වර ශබ්ද 12ක් තියෙනවා. එතකොට ස්වර ශබ්ද 12 තමයි අ ආ ඈ ඒ ඊ ኦ ඌ ඌ. ඔන්නෝයි ස්වර ශබ්ද 12 එකක් 12න් එකක් කිසියම් ඒකවචන නාම පදයක් පිටින් ප්‍රොනවුන්ස් වෙනවා නම් අපි දාන්නේ ඇන්. එහෙම නැතුව අර ව්‍යංජන ශබ්දය මේ ස්වර අකුරු හැර අනිකුත් සියලුම ශබ්ද ව්‍යංජන ශබ්ද අන්නේ ව්‍යංජන ශබ්දයක් කියනවා නම් දාන්නේ එහෙනම් මතකයි නේද නීතිය? කිසියම් ඒකවචන නාම පදයක් ඉදිරියෙන් ස්වර ශබ්දයක් ඇහෙනවා නම් අපි දාන්නේ ඇන්. ව්‍යංජන ශබ්දයක් ඇහෙනවා නම් දාන්නේ එතකොට හරිම ලේසි ඕනෙම වචනයක් ප්‍රොනවුන්ස් කරලා බලන්න ඒකේ මුල තියෙන්නේ vowel sound එකක්ද consonant sound එකක්ද කියලා. මතකයි නේද? vowel sound එකක් තිබුණොත් අපි දාන්නේ n. consonant sound එකක් තිබුණොත් අපි දාන්නේ දැන් බලන්න මේ උදාහරණේ බූ කියනකොට consonant sound එකක් තියෙන්නේ ඒ හින්දා අපි දාන්නේ මොකද්ද? දාලා තියෙන්නේ. එතකොට ඒ කියනකොට ඒ කියන්නේ අර 12න් එකක් ස්වර ශබ්ද වලින් එකක්. ඒ හින්දා දාලා තියෙන මෙතන ඉස්සරහට n. තේරුණා නේද? පැහැදිලි නේද? එහෙනම් මොකද නීතිය? vowel sound එකක් එනවා නම් n. consonant sound එකක් එනවා නම් හරි දරුවනේ මම දැන් හිතනවා ඔයගොල්ලන්ට පාඩම හොඳට තේරුණා කියලා. පාඩම හොඳට තේරුණාද නැද්ද කියලා බලන්න මම දැන් පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා. ඉක්මනට කොලයක් කරන් ලියා ගන්න මේ වචන 10. ලියාගෙන බලන්න ඉස්සරහට එන්නේ ද and කියලා. බලන්න පළවෙනි වචනේ European country. European country. Next one honest man. Number 3 one rupee coin. Next one elephant. Next one igloo. Number 6 ox. 7 teacher. Number 8 ape. Number 9 unicorn. Last one number 10 octopus. බලන්න මේ වචන වල මුලට එන්නේ the and the කියලා. Okay children හරියටම කරා නේද? දැන් කිසිම ගැටලුවක් නෑ නේද? මොකද්ද නීතිය? ස්වර ශබ්දයක් තියෙනවා නම් and ව්‍යංජන ශබ්දයක් තියෙනවා නම් බලමු අපි ඔයගොල්ලෝ හරියට කරලාද කියලා. එහෙනම් පළවෙනි වචනේ තමයි European country. බලන්න පුතේ මෙතන European country කියනකොට මුල අකුර E අකුර. එතකොට E අකුර ප්‍රොනවුන්ස් වෙන්නේ එතන European country කියනකොට U ශබ්දයක් තමයි තියෙන්නේ. එතකොට U කියන්නේ ස්වර ශබ්දයක්ද? නෑ ව්‍යංජන ශබ්දයක්. එහෙනම් E අකුර තිබුණත් අපි දාන්නේ and නෙවෙයි දාන්නේ. European country.
ඊළඟ එක බලන්න. ඊළඟ වචනේ පටන් ගන්නේ H අකුරේ. හැබැයි මේක silent letter එකක්. අර E අකුර වගේ silent letter එකක්. ඒ කියන්නේ මේක pronounce වෙන්නේ නැහැ. එතකොට අපි කියන්නේ honest man කියලා නෙමෙයි honest man කියලා කියන්නේ. ඕ කියනකොට අර ස්වර ශබ්දයක් නේද? දොඩහැන් එක ඕ ශබ්දෙ තියෙන්නේ. එහෙනම් මෙතන H අකුරෙන් පටන් ගත්තත් අපි දාන්නේ නෙමෙයි and දාන්නේ. and honest man. දැන් ඔයාලා පොඩි පන්තියේ ළමයි වගේ 3 4 5 ළමයි වගේ ඉගෙනගෙන තිබුණා නම් ස්වර ශබ්දයක් තියෙනව නම් දාන්නේ and. consonant letter එක ව්‍යංජන අකුරක් තිබුණොත් දාන්නේ ඒ නීතිය මෙතනට අදාළ නැහැ නේද? ඒකයි මම කිව්වේ හැම වචනයකටම ඒ නීතිය අදාළ නැහැ කියලා. අපි බලන්නේ අකුර නෙමෙයි සවුන්ඩ් එක, ශබ්දය බලන්න. පැහැදිලි නේද? දැන් බලන්න ඊළඟට ඕ අකුරෙන් පටන් ගන්න 1 rupee coin 1 rupee coin 1 කියනකොට එතන සවුන්ඩ් එක තමයි ආරම්භක සවුන්ඩ් එක වා ශබ්දය. එතකොට වා ශබ්දය කියන්නේ consonant sound එක. එහෙනම් අපි එතනට දාන්නේ දාන්නේ. පැහැදිලි නේද? ඕ අකුරෙන් පටන් ගත්තා දාන්නේ නෙමෙයි ඕ. හොඳට මතක තියාගන්න. ඊළඟට එලිෆන්ට් කියනකොට අන්න නීතිය ටිකක් පොදුයි. ඊ අකුරෙන් පටන් අරගන්න තියෙන්නේ මොන සවුන්ඩ් එකක්ද? වවල් සවුන්ඩ් එකක් තියෙන්නේ. එහෙනම් අපිට කිසිම බයක් නැතුව දාන්න පුළුවන් and දාන්න පුළුවන්. and elephant. igloo කිව්වොත් එහෙමයි. igloo කිව්වම e sound එක තියෙන්නේ. e කියන්නේ vowel sound එකක්. එහෙනම් අපි දාන්නේ and igloo. ox කිව්වම තියෙන්නේ මුලින් pronounce වෙන්නේ o කියලා vowel sound එකක්. එහෙනම් දාන්නේ and ox. teacher කිව්වම t කිව්වම consonant sound එකක්. එහෙනම් අපි දාන්නේ මොකද්ද? teacher. a කිව්වම a කියන්නේ vowel sound එකක්. එහෙනම් දාන්නේ මොකද්ද? and. unicorn කිව්වම අන්න ආයෙත් අර වගේ වචනයක්. u අකුරෙන් පටන් ගන්න හැබැයි තියෙන්නේ ස්වර ශබ්දයක් නෙමෙයි ව්‍යංජන ශබ්දයක් තියෙන්නේ unicorn. එහෙනම් අපි දාන්නේ unicorn. last one octopus කිව්වම පැහැදිලි o sound එක තියෙන්නේ ස්වර ශබ්දයක්. එහෙනම් අපි දාන්නේ and. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි නේද? අපි ස්වර අකුරකින් පටන් ගත්තත් එතන තියෙන ව්‍යංජන ශබ්දයක් නම් අපි දාන්නේ ව්‍යංජන අකුරකින් පටන් අරගෙන ස්වර ශබ්දයක් තියෙනවා නම් එතනට දාන්නේ and. ඒක හොඳට මතක තියාගන්න. නැත්තම් උපමානක තමයි වැටෙන්නේ. දැන් මම මේ පාඩම පටන් ගන්නකොටම ඔයාගේ ප්‍රශ්නයක් එවුවනේ. යුනිවර්සිටි කියන එකේ මුලට දාන්නේ and. our කියන එකේ මුලට දාන්නේ and. දැන් පාස්වෙන් උත්තර දෙන්න පුළුවන් නේද? අපි බලමු ඒක වචන දෙක ඔයගොල්ලෝ හරියට උත්තර දීලා තියෙනවද කියලා. යුනිවර්සිටි ඊළඟට මම දුන්නේ මොකද්ද? our. එතකොට බලන්න යුනිවර්සිටි කියනකොට පටන් ගන්න u අකුරේ. u අකුර දැකපුවම බලන්න දාලා තියෙන්නේ and කියලා. එහෙම දාලා තිබුණොත් වැරදි. u අකුර තිබුණට එතන තියෙන්නේ මොන ශබ්දයක්ද? ව්‍යංජන ශබ්දයක්. එහෙනම් අපි and university කියන්නේ university කියලා කියන්නේ. university. our කියනකොට මෙතන h අකුර silent letter එකක් නේද? ඒක pronounce වෙන්නේ නැහැ. pronounce වෙන්නේ our කියලා. ආ කියන්නේ ස්වර ශබ්දයක්. එහෙනම් මෙතනට එන්නේ නෙමෙයි and නෙමෙයි. h අකුර දැකපු ගමන් දාලා කියලා බලන්න. and. එහෙනම් පැහැදිලි නේද? university අනිත් එක and our. ඉතින් දරුවනි මෙන්න මේ වගේ හරි සරල මාතෘකා නමුත් අපි පටලවාගෙන තිබුණොත් අපි කතා කරනකොට මේ වැරද්දම කරනවා. ගොඩක් අය කතා කරනකොට මේ and භාවිතය පිළිබඳ හරි අවබෝධයක් නැතිව තමයි කතා කරන්නේ. ඒකට අහගෙන ඉන්නේ කියන්නේ දන්නේ කෙනෙක් වුණත් තේරෙනවා මේක ලොකු වැරද්දක් ඇතුව තමයි කතා කරන්නේ කියලා. ඉතින් ඔයගලන්ට එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ වගේ
ඕගොල්ලන්ට පැටලිච්ච දැන් නිරාකරණය කරගන්න තමයි මේ ඉංග්‍රීසි සුරාමස් YouTube නාලිකාව තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය සියලුම පාඩම් ටික සරලව පැහැදිලිව කියලා දෙනවා. ඉතින් ඉස්සරහට ඕගොල්ලන්ට මොන වගේ පාඩම්ද ඕනි කියලා කමෙන්ට් එකක් දාලා කියන්න. අමාරු පාඩම් එහෙම තියෙනවනම් ඉතින් අද පාඩම ඔයාලට හොඳට පැහැදිලි වුණා නම් තේරුණා නම් මේ වගේ උදාහරණ දෙක තුනක් and දාලා උදාහරණ දෙක තුනක් කමෙන්ට් කරන්න. ඉතින් මේ නාලිකාව ඉස්සරහට කරගෙන යන්න ඔයගොල්ලන්ගේ සහයෝගය ලබා දෙන්න. ඔයගොල්ලන් මේ නාලිකාව subscribe කරලා like කරලා comment කරලා share කරලා support එක අරන් දෙන්න. එතකොට මම ඉස්සරහටත් ඔයගොල්ලන්ට අවශ්‍ය පාඩම් ටික මේ විදිහටම පහසුවෙන් සරලව තේරෙන විදිහට කියලා දෙන්න. එහෙනම් children මතක තියාගන්න මේ පාඩම හොඳට සටහන් කරගන්න. ගැටලු තැනක් තියෙනවා නම් ඒක නිරාකරණය කරගන්න. Okay children, see you in the next video. Until then, goodbye and have a nice day.